අද අපි බලමු Crypt Invest වෙබ්සයිට් එකේ කොහොමද රෙජිස්ටර් වෙලා හරියට වැඩ කරන්න කියලා. ඊට කලින් මුලින්ම අපි බලමු මේ Crypt Invest වෙබ්සයිට් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. මේ වෙබ්සයිට් එක ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් විදිහට වැඩ කරන වෙබ්සයිට් එකක්. මෙතඩ් ගොඩකට ට්‍රේඩින් කරන ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා පෝටල් එකක් හදලා තියෙනවා මේ වෙබ්සයිට් එකේ. ඕගොල්ලන්ට ට්‍රේඩින් වලට ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට කිසිම රිස්ක් එකක් නැතුව පැකේජස් නිර්මාණය කරලා තියෙනවා. මේ පැකේජ් වල වටිනාකම ඉන්වෙස්ට් කරලා ඔයගොල්ලන්ට ප්‍රොෆිට් ගන්න පුළුවන්. යොදවපු මුදල සහ ප්‍රොෆිට් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. දිනපතා පුළුවන් මේ ප්‍රොෆිට් එක ගන්න. ඊට අමතරව සතිපතා පුළුවන්. ඊට පස්සේ මාසෙට දවස් 60 පැකේජස් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ලොකු කාලයක් යන්න නැති නිසා ඔයගොල්ලන්ට ඉක්මනින් මේකෙන් මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම කිසිම රිස්ක් එකක් නැහැ. මොකද ට්‍රේඩින් කරනවා වගේ මගේ සල්ලි ලොස් වෙයිද කියන එකේ බය ඉන්න දෙයක් නැහැ. ට්‍රේඩර්ස්ලා වෙනයි. ඔයගොල්ලන්ට තියෙන්නේ මුදල් ඉන්වෙස්ට් කරන්න විතරයි. ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරලා ඒගොල්ලෝ ලොස් වුණා. ඔයාලට ප්‍රොෆිට් එක ගෙවනවා. ඔයගොල්ලන්ට ගෙවන්න තියෙන මුදල ඒගොල්ලෝ ගෙවනවා. ඉතින් දිනපතා සතිපතා මාසපතා දින 60 වශයෙන් ඔයගොල්ලන්ට මුදල් මේකෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ අතේ තියෙන මුදලට වටිනාකමක් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම Binance platform එකේ එක්ක මේක වැඩ කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේක වැඩ කරන්න නම් Binance account එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. Binance account එකක් හදාගන්න කවුරුවත් දන්නේ නැත්නම් YouTube එකේ තියෙන ඕන තරම් Binance account එකක් බලලා ඉවරලා හදාගන්න හරිම ලේසි. cryptocurrencies වලින් ඔයගොල්ලන්ට ගනුදෙනු කරන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක වැඩ කරන්නේ USDT කියන cryptocurrencies එක්ක. ඉතින් ඒක නිසා Binance account එකක් තියෙන්න ඕනේ මේකේ වැඩ කරන්න. ලේසියෙන් මෙතකොට ඔයගොල්ලන්ට රුපියල් කරගන්නත් පුළුවන්. රුපියල් USDT කරගන්නත් පුළුවන්. එතකොට කැමති විදිහකට ඔයගොල්ලන්ට මුදල් තියාගෙන ඉන්න පුළුවන්. මුදල් දිනපතා ප්‍රොෆිට් කරලා දිනපතා තමන්ගේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඊට අමතරව ආයෝජනය කරපු මුදල ගන්න පුළුවන්. පැකේජස් පිළිබඳව පැකේජ් වලින් ඉන්කම් එක කොහොමද ගන්න පුළුවන් කියන එක මම ඊළඟ වීඩියෝ එකේ කියන්නම්. මේ වීඩියෝ එක කරන්නේ රෙජිස්ටර් වෙන විදිය කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒක සරලව කියලා දෙන්න. මේ වීඩියෝ මම හැම එකක්ම හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ ඕන කෙනෙකුට මේ ගැන දැනුමක් නැති ඕනම කෙනෙකුට මේකට ජොයින් වෙලා වැඩ කරන්න යන්න පුළුවන්. ඒක නිසා අපි මුලින්ම බලමු කොහොමද මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මම මේ ඕපන් කරගෙන ඉන්නේ මොබයිල් view එක. කියන්නේ ෆෝන් එකෙන් ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එක පේන විදිය ටැබ් වලින් ඩෙස්ක්ටොප් වලින් ඉන්ටර්ෆේස් එකේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මේ විදිහටම තමයි රෙජිස්ටර් වෙන්නේ. මුලින්ම මේ වෙබ්සයිට් එකට යන්න URL එක ඔයාලා අදාළ ආයතනයේ මේ ඔයගොල්ලෝ WhatsApp නම්බරයක් තියෙනවා. ඒ WhatsApp නම්බරේ URL එක ඉල්ල ගන්න. ඒගොල්ලෝ URL එක ඔයාලට දෙයි. වෙබ්සයිට් link එක. ඒ link එකෙන් රීඩිරෙක්ට් වෙන්න මේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගිහිල්ලා මුලින්ම ඔයගොල්ලෝ මේ දකුණු පැත්තේ උඩ තියෙන ඉරි කෑලි හතර ඔබා ගන්න. ඒ බොට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පෙන්වනවා මෙතන login කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. හරි ඒ login බටන් එක ක්ලික් කරාට පස්සේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට මේ login details ඔයගොල්ලන්ට දෙන්නවා email එකයි password එකයි කියලා. තාම ඔයගොල්ලෝ account එකක් create කරලා නැති නිසා මෙතන මුලින්ම ඔයාලා register වෙලා ඉන්න ඕනේ. මේ යට තියෙනවා don't have an account register කියලා. අන්න එතන register කියන තැඹිලි පාට වෙලා තියෙන අන්න එතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට ස්ක්‍රෝල් කරගන්න. එතකොට මේ sign up form එක එනවා. මේ ඔයගොල්ලෝ මේකේ හරියට ඔයගොල්ලෝගේ details ටික පළවෙනි නම දෙවෙනි නම ඊට අමතරව email address එක password එකක් characters 8ක් තියෙන්න ඕනේ password එකේ. අකුරු ඉලක්කම් මොනවා හරි 8ට වැඩිය තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක type කරගන්න. මෙතන referral code කියලා තියෙනවා. ඒ referral වලින් මම income එක ගන්න විදිහත් ඉස්සරහට කියලා දෙන්නම්. මේක referral system එකක් වෙනම යනවා. ඒකනොත් ඔයාලට විශාල වශයෙන් මුදල් උපයන්න පුළුවන්. දැනට ඔයාලා මේ වීඩියෝ එක බලලා රෙජිස්ටර් වෙන්න කාගේවත් යටතේ කාගේවත් ලින්ක් එකකින් නෙමෙයි නා රෙජිස්ටර් වෙන්නේ. ඔයගොල්ලෝ ඒක බ්ලැන්ක් තියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හිස්තැනක් විදිහට තියන්න. එතන මොකුත් ෆිල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ ටික ඔයාලට ෆිල් කරලා ටක් ගාලා පෙන්නන්නම් කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. මෙතන enter first name කියන එකේ ඔයගොල්ලෝගේ නම දාගන්න. ඊට පස්සේ මේ last name කියන එකේ ඔයගොල්ලෝගේ ඊළඟ නම දාගන්න. ඊට පස්සේ email address එක ඔයාලගේ වැඩ කරන email address එක මෙතනට දාන්න. password එකක් දාගන්න මෙතනට. මම direct website එකට register වෙන්නේ. ඒ නිසා මම referral code එක empty තියෙනවා. right එතකොට ඊට පස්සේ register කියන button එක click කරන්න. right මෙන්න register වෙනවා. ඒ ටික දැම්ම ගමන් ඔයාගේ dashboard එක redirect වෙනවා. අනිවාර්යෙන් ඔයාගේ email address එක දාපු email address එක password එක මතක තියාගෙන ඉන්න. මොකද ඒකෙන් තමයි ඊළඟට log වෙන්නේ. බැරි වෙලා හරි password එක අමතුනොත් reset කරගන්නත් පුළුවන්. ඒක නිසා valid email address එකක් දෙන්න password එක reset කරගන්න පුළුවන් වෙන්න. දැන් මෙතන මම create කරපු dashboard එක මට පෙන්නනවා මේ විදිහට. මගේ dashboard එක මේ තියෙන්නේ. මේකේ current balance කියලා තියෙනවා $7.50ක් පෙන්නනවා. ඒ මම දැන් sign up bonus එකක්. ඊට අමතරව investment amount එක, total profit, total plan amount එක පෙන්නනවා. invest කරලා තියෙන ප්‍රමාණය. දැනට ඒවා ඔක්කොම 0 තියෙන්නේ. මොකද මම කිසිම තාම investment එකක් කරලා නැහැ මේකේ. ඒතකම මෙතන දකුණු පාත්තේ උඩ ඉරි කැල තුන බෙවට පස්සේ මේ
ඉතුරු ඔප්ෂන් ටික මේකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඉතුරු ඔප්ෂන් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට හඳුන්වා දීමක් කරන්නම්. මොනවා හරි ගැටලුවක් ඔයගොල්ලන්ට තියෙනවා නම් WhatsApp නම්බර් එකේ ආයතනයට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන්, නැත්නම් කම්පැනි ඊමේල් ඇඩ්‍රස් එකට ඔයගොල්ලන්ට message එකක් දාන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලෝ බලලා reply කරනවා. ඔයාලට support එක දෙයි මෙතනින් ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න.